ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මේක සාමාන්‍ය රටේ ජනතාවගේ දූදරුවන්ගේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ වෙලාවේ මම කිසිම වාද භේදයක් නැතුව මේ පාගමන්ට සහභාගී වෙන්න තීරණය කළා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආරක්ෂා කරන්නත් නිදහස් අධ්‍යාපනය 100ක් වෙන් කර යුතුයි කියන එක දැරේ පිළිගන්නවා. මොකද අද අධ්‍යාපනයේ සීක්‍රෙන් පෞද්ගලිකරණය ලක්වලා තියෙන්නේ. ඒකම පාසල් අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් පෙළ විභාගයක් අතරට කියන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේක අද මේ අරගෙන සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරු ගුරුවරු පාසල් ශිෂ්‍යයෝ දෙමාපියෝ සියලු දෙනාම එකතු වෙලා තියෙන නිසා මේ අරගලේ ජයග්‍රහීව නිමා වෙන්න ඕනේ. වගේම මේක තීරුම් ගන්නත් පාලකින් මේක දැන්වත් තීරුම් ගන්න මේ ඉස්පස්සේ යන මහා ජනගණ කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්න සහ නිදහස් අධ්‍යාපනයේ සමාජීය ආරක්ෂා කරන්න කියලා ඒ වෙනුවෙන් පාලකින් ඒ ඇස්ටන් ඇරේවා ජනතාව ජය වේවා. දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ පවා විනාශ කරලා තියෙනවා. ඒ නිසා ඒක බේරා ගැනීම සඳහා අපි මේකට උදව් කරනවා. නිදහස් අධ්‍යාපනය සඳහා බලපල්ලට ගිහිල්ලා තියෙන තත්ත්වයක් තුළ අපි කොළඹ ඉඳන්ම ආව මෙතනට මේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න විශේෂයෙන්ම මේ අවුරුදු ගානක් තිස්සේ මේ ආණ්ඩුව වලින් නිශ්චිත මුදලක් වෙන් කරන්නේ නැහැ. ඉතින් වෙන් නොකරන මේ මුදල් නිසා මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ පාගමනට සහභාගී වුණා ස්වේච්ඡාවෙන්ම ඇවිල්ලා. නිදහස් අධ්‍යාපනයේදී සහභාගී ගන්න මේ ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ මේ වෙලාවේ නිදහස් අධ්‍යාපනය මහසනේද ඒක ශිෂ්‍ය විදියට මේ රටේ පොදු ජනතාව විදියට වෛද්‍යවරු විදියට වැඩ කරන පන්තියේ සියලු දෙනාම එකතු වෙන අවස්ථාවක් මේක. ඒ නිසා මේකට සියලු දෙනාගේම සහයෝගය මේකට ඉල්ලා සිටිනවා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් මොකද විශ්වවිද්‍යාලය කරගන්නේ. ඇත්තටම මෙතන ගැටලුවක් තියෙනවා. ආණ්ඩුවෙන් කිසිම තේරුමක් නැති ව්‍යාපෘති වලට ඕන තරම් සල්ලි වේදම් කරනවා. සැනකෙළි වලට සල්ලි වේදම් කරනවා. නමුත් අධ්‍යාපනය කියන රටේ මූලික අඩිතාලම ගොඩනැගීම වෙනුවෙන් කිසිම දෙයක් කරනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසායි අද අපි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට මේ සටනට එකතු වුණා. මම දිගටම ඉන්නවා. මම කොළඹට යනකම් යනවා. ඉදිරියට සම්බන්ධ වෙනවා. පොදු ප්‍රශ්නයක් අපිට පේනවා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත වෙනුවෙන් ගත්ත විශ්වවිද්‍යාල ආචාර්යවරු පටන් ගන්න මේ අරගල ඉතාම සාධාරණයි. දිගින් දිගටම ගත්තම හැම ආණ්ඩුවක් පාසාම මේ අධ්‍යාපනයේ විනාශ වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. දැන් ඒක තීරණාත්මක තැනකට අවිල්ලා තියෙනවා. ඒ යටතේ මේ අධ්‍යාපනය සුරක්ෂිත සඳහා ගත්තම විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛ අනිත් බලවේග සහයෝගයෙන් මේ ගැන සරකාරව සම්පූර්ණ සහයෝගය දෙන්න තීරණය කළා තියෙනවා. ඊළඟට 56 ඉඳලා අද ඊයේ නෙවෙයි කරන්නේ. වර්තමාන ආණ්ඩුව ඉතාමත් නරක විදිහට අධ්‍යාපන කප්පාදු කරගෙන යනවා. රටේ අනවශ්‍ය වියදම් නාස්තිය දූෂණය ගත්තන් පස්සේ ඉහවහගෙන යන තත්ත්වයක් තුළදී ජාතියේ අනාගතේ බාර ගන්න තරුණ දුවදරුවන්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අනාගතයේ තේරුම් බේරුම් කළ දෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සලකන විදිහ ගත්තන් පස්සේ ඉතාමත්ම නරකයි. ඉතින් අපි කියන්නේ ජාතික අධ්‍යාපනයේ දල ජාතික දේශීය නිෂ්පාදනයේ 106ක් අනිවාර්යයෙන් වෙන් කරන්න කියලා. වෙන් කරන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ. වෙන් නොකරන සත්‍යයක් මේ තියෙන්නේ. ඒ නිසා අපි වර්තමාන රජයේ බල කරලා කියනවා දල ජාතික දේශීය නිෂ්පාදනයේ 106ක් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය සඳහා වෙන් කරන්න. අධ්‍යාපනය සඳහා කප්පාදු කරන්න එපා. පෞද්ගලික අංශයටම අධ්‍යාපන දීලා එක මේක නන්නත්තර කරන්න එපා කියලා අපි කියා සිටිනවා. තුනක් කරන්නේ නැහැ නේද? දෙකක් කරන්නේ නැහැ නේද? 1.8 තියෙනවා. ජනතාවගේ 75% අධ්‍යාපනයේ වෙත ඉන්න කට්ටිය. ඉතින් මේක බේර ගන්න නම් අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපනය බේරගෙන හිටින්න ඕන. රට බේර ගන්න නම්. මේ විදිහට අධ්‍යාපනය කඩාකප්පල් කරලා දැම්මම රටක් යන්නේ කොහෙද? අහිංසක ළමයි කිසිනා ඉතින් ඒගොල්ලන්ට විසඳන්න දුර මේක පරිහි උත්තන්ට ඉතින් මේක සමාබන්නයි කියලා තමයි අපි ඉඳලා ඉන්නේ. රාජ්‍යයේ අධ්‍යාපන අනිවාර්යයෙන් එකතු යුතුයි. නැත්නම් රාජ්‍යය තත්ත්වයටපත් වෙනවා. අනිවාර්යයෙන් අධ්‍යාපනය හොඳ මට්ටමක රටක් දිනු වෙනවා. මගේ දරුවෝ කුරුවාලා දෙන්නේ 4 දෙනෙක් 6 දෙනෙක්. ඒ ළමයින්ට අධ්‍යාපනය දැන් ඉගෙන අපිට කියන්නේ තියෙන්නේ මේ වගේ උගතුන් පාටම අහලා හිර ගහන අපරාධ කරන්න එපා කියලා. ඒ කියන්නේ උගතුන් හදන්නේ මේගොල්ලෝනේ. ඒකයි. ඒසු පරිවේෂණ කරන ඔය ආචාර්යවරු කොච්චර මේ විශ්වවිද්‍යාලයේ නියෝග කරන්න ඕනේ. නිකන් හත පාස් කරපු ඇමතිවරු පොඩි එනක හම්බ කරනවා.
ඔය කියන්නේ ඔයා මේ එනගේ හන අපරාධ ඉදිරි අනාගත පරම්පරාවට කොච්චර මේකද මේ කරන්නේ නැයිතේ අනිත් ඔය ඔබතුන් ඔක්කොම කරන පිරට යන්නේ කොච්චර ගිහිල්ලා ඉන්නවද ඒකයි අපි මේ කොහොම කැම්පින් නවුන් තියන්නේ මේ කරන ජරාවෙන් නම් ඉවසන්න ඕනේ ඒ ගැන කියන්න තියෙන්නේ ඉතින් උදාහරණයක් මේ දේ ඉස්ත වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා මම කැමති මේ සත්‍යවාදී නිවැරදි වූ ඉදිරි අනාගතය ජීවමාන අනාගතය පෙන්වන තියෙන මේ කර්තව්‍යයට සෑම සියලු දෙනාම නිතරම ඉදිරිපත් වෙන්නයි කියලා මගේ එකම පැතුම ඒකයි මේ රටේ දැන් මේ ජනාධිපතිතුමා ඉතින් මේ ප්‍රශ්න ගැන කොහොම මේ සානුකම්පිතව හිතන්න ඕන ප්‍රශ්නයක්. මොකද හේතුව රටේ නෝගත්තු නෙවෙයි පාරට බහැලා තියෙන්නේ. උගත්තු පාරට බහැලා තියෙන්නේ. උගත්තු පාරට බහිනවයි කියන්නේ ඒ රටේ පිරිහීම. ඒ කියන්නේ රටක පිරිහීම ඇති වෙන්නේ උගත්තු පාරට බැස්සමයි. නෝගත්තු පාරට බැස්සම නෙවෙයි. දැන් බහැලා තියෙන්නේ උගත්තු. එතකොට මේවා ජාත්‍යන්තරයට ගියාම ඒව අපේ රටටයි හොඳ නැහැ. ඒ කියන්නේ රටේ මේ පාලන තත්ත්වයට ඒක හරිමදි කියලා කියන්නේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා මේව පිළිබඳව කියන්නේ තා ඕනකමින් මේ සැලකිලිමත් වෙලා මේවට විසඳුම් දෙන්නේ කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.